වැලේරෙදි ගත්තද? ඔව්. අර ෆ්‍රිජ් එක හේතුවද? ඔව්. මිදුළු අතු ගෑවද? ඔව්. බාත්රූම් එක හේතුවද? ඔව්. වලන් ටික හේතුවද? අමතක වුණානේ. ඒකනේ. බලහන්කෝ ඉතින් උඹලට වැඩක් කියන්න පුළුවන්ද කියලා. ඈ? කරලා නෑනේ. අනේ ඉතින් අපිත් ළමයි හැදුවා. උන්ගෙන් වැඩක් ගන්න පුළුවන් එකක් ඈ. උන්ටම කඹුර හිටියා මිසක් අපිත් වෙන වැඩක් කරගත්තේ නෑනේ. නිකි පුතේ අනේ ඉතින් මටත් අර කිව හදාගත්ත වෙලාවේ මේ බල්ලව ඊට කලින් හදාගත්තා නම් නැට්ටවත් පණනවා. කොච්චර දුකක් අසනීපයක් වුණත් ළඟටම වෙලා ඉන්නවනේ ඉතින්. අනේ පුළුවන් නම් මට වලන් ටිකක් හොදලා දෙයි මගේ සත්තර නම්. නිකි පුතේ අනේ පුතා මට පුළුවන් නම් වලන් හොදලා දෙනවනේ. ඒකනේ අම්මා දන්නවා සේරම දන්නවා අම්මා. අනේ පවුඩේ මන්නම් කොහොමත් ඉතින් මුන් ගැන බලාපොරොත්තු අතහැරලා තියෙන්නේ. මොකද වයසට ගියාම මුන් සලකයිද ගියාංකෝ? කියන කිසි වැඩක් කරන්නේ ලතා උඹේ ළමයි නු සලකන්නේ නැත්තම් මට කියහන්. අපි දෙන්නම යම්බන් එකම වැඩිහිටි නිවාසයකට. මේ අපේ ගෙවල් වල ඉඳලා තේරුමක් නැහැ. ඔව්. අපේ උන් අපි කියන කිසි දෙයක් කරන්නේ නැහනේ. සලකන එකක් නෑ බා. අනේ මන්දයි ඉතින්. අපි මොකටද නේද ඉඳලා? අනේ ඉතින් හදිස්සියකට වැඩක් කරගන්න බැරි ළමයෙක් එක්ක ඉන්නවට වැඩිය හොඳයි මැරිලා ගියා නම්. මන්නම් කියන්නේ මැරෙනකොට ලෙඩක් දුකක් නොවි එක සැරේ මැරිලා යන්න ඕනේ. අසනීප වෙලා ඉතින් ඇඳට වුණොත් මුන් සලකන එකක් නැහැ. මුන් අපිට බලන එකක් නැහැ. කියලා වැඩක් නැහැ අප්පා මේ ජීවිතේ නම්. අයියෝ අම්මේ මම වලන් ටික හේදුවා. ඔයා තාම ඕකට කියනවද? හේදුවද? මං හිතුවේ නැතුව ඇති කියලා.